ඒරවල ක්ලාස් එකට පටන් ගත්ත වෙලේ ඉඳලා මට සබ්ජෙක්ට් එක ගැන ලොකු අදහසක් තිබෙන්නේ නැහැ. මට ඉච්චර ආසාවක් තිබෙන්නේ නැහැ. මට ඉස්කෝලේදී විභාග වල ලකුණු 40ට වැඩිය ෆිසික්ස් වලට ඇවිල්ලාම නැහැ. ඉතින් මේක මේකට වැඩ කරගෙන එනකොට මට ෆිසික්ස් විෂය කරන්න තියෙන ආසාව වැඩි වුණා. මට පුළුවන් වුණා ඒ තුනක් සමග මොරටුව කැම්පස් එකට සිලෙක්ට් වෙන්න. මම මේ වීඩියෝ වලින් කියන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පන්ති වලට සහභාගී වෙලා අපේ කියපු දේවල් ඒ විදිහට අනුගමනය කරලා භෞතික විද්‍යාව සඳහා හුඟක් අඩු මට්ටමක ඉඳන් හුඟක් ඉහළ මට්ටමක් දක්වා ගිහිල්ලා හොඳ ඉහළ සාමාර්ථ ගත්ත ළමයි ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කඳාන මැසනට් විද්‍යාලයේ 2024 ගණිතාංශයෙන් උසස් පෙළ හදාarලා හුඟක් අඩු මට්ටමක ඉඳලා ඉහළ මට්ටමකට ගිහින් හොඳ ඉහළ සාමාර්ථයක් ගත්ත ළමයෙක් ගැන. මම එවන් රශ්මික. මම ඉගෙන ගත්තේ කඳාන මැසනට් විද්‍යාලයේ. මම 2024 A-level විභාගයට ගණිතාංශයෙන් මුහුණ දුන්නේ. මට පුළුවන් වුණා ඒ තුනක් සමග මොරටුව කැම්පස් එකට සිලෙක්ට් වෙන්න. මම මේ වීඩියෝ කරලා කියන්න කැමති කොහොමද මම වැඩ කරේ, කොහොමද මම හිටපු තැන ඉඳලා A-level විභාගයට මේ විදිහට මුහුණ දෙන්න තරම් වැඩ කරගෙන ආවි කියලා. අතර මේ ළමයි අපේ පන්තියට සහභාගී වෙන්නේ A-level විභාගයට මාස 5ක් 6ක් වගේ කාලයක් තියෙදි මාස 5ක් වගේ කාලයක් තියෙදි තමයි සම්බන්ධ වෙන්නේ. ඒතර ඒ වෙනකන් කොහොමත් ඕනේ ළමයෙක් A-level පටන් ගත්තට පස්සේ පන්තියකට සහභාගී වෙනවා. ඒතර ඒ වගේ පන්තියකට සහභාගී වෙලා පළවෙනි වාර විභාගය කියන්නේ ඉස්කෝලේ වාර විභාග 3ට මුහුණ දීලා ඊළඟ 13 වසරේ පළවෙනි වාර විභාගයට මුහුණ දුන්නට පස්සේ තමයි අපේ පන්තියට සහභාගී වෙන්නේ. ඒතර මේ ළමයිගේ ටර්ම් ටෙස්ට් වල ලකුණු ගත්තාම පළවෙනි වාරේ 43යි 41යි 42යි ඒ වගේ 13 වසරේ ගත්තාම ලකුණු එක 35ට වැටලා තියෙනවා. ඊට පස්සේ අන්තිම වාර විභාග වෙද්දී ඒක ලකුණු 36 35 තමයි අන්තිම 13 ශ්‍රේණියේ ලකුණු තිබිලා තියෙන්නේ. මම ඕලෙවල් කරලා ඉවර වෙලා ඒරවල ක්ලාස් එකට පටන් ගත්ත වෙලේ ඉඳලා මට සබ්ජෙක්ට් එක ගැන ලොකු අදහසක් තිබෙන්නේ නැහැ. මට ඉච්චර ආසාවක් තිබෙන්නේ නැහැ. මට ඉස්කෝලේදී විභාග වල ලකුණු 40ට වැඩිය ෆිසික්ස් වලට ඇවිල්ලාම නැහැ. එතකොට විභාගෙට මාස 7-8කට කලින් තිබ්බ ඉස්කෝලේ වාර විභාගෙත් මට තිබුණ ලකුණු 7ට අඩු වගේ. ඒක නිසා මට හිතුණා මම යන ෆිසික්ස් ක්ලාස් එක වෙනස් කරන්න ඕනේ කියලා. මේ මිත්දලා මම ෆිසික්ස් ක්ලාස් එක කොහේ ඉද්දි මගේ හදම යාළුවෙක් මාර්ගයට මට සතුටුසෙල දැනගන්න ඉන්නේ. මම මේ දැනගත්තට පස්සේ සතුටුසෙල ක්ලාස් එකක් කරනවා. තියරි පන්ති වලට සම්බන්ධ වෙලා පේපර් ක්ලාස් වලට සම්බන්ධ වෙලා විෂය වෙනුවෙන් වැඩ කරද්දී මේ වගේ අඩු ලකුණු සාමාර්ථයක් තමයි අරගෙන තියෙන්නේ. එතකොට අපේ පන්තියට සම්බන්ධ වෙන්නේ විභාගයට මාස 5ක් වගේ තියෙද්දි ඔය පන්ති යන ළමයිගේ මාර්ගයෙන් සම්බන්ධලා තියෙන්නේ. මට කතා කරලා කිව්වා මේ වගේ මට මගේ හැරුණු කොටස් එහෙම තියෙනවා, නොතේරෙන කොටස් තියෙනවා, අවුල් වෙලා තියෙන සබ්ජෙක්ට් එක පොඩ්ඩක් මට මේක ගොඩ දාගන්න පුළුවන්ද කියලා අහලා තමයි සම්බන්ධ වුනේ. මේ ළමගේ අඩුපාඩු තැන් තිබ්බ තැන් මම පෞද්ගලිකව කියලා දීලා තියෙනවා. මෙන්න මේ එයාට අමාරු කොටස් මේ තැන් කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඊට අමතරව අපේ සාමාන්‍ය පන්තියට සම්බන්ධ වෙලා තුරු කොටස් ටික සම්පූර්ණ කරගෙන තියෙනවා. සදහසුල අපිට කියලා දුන්නා කොහොමද ප්‍රශ්නිකට හරියට ප්‍රැක්ටිකල් විදිහට විතර උත්තර ලියන්නේ කියලා. මම දැන් ඊයේ ගොඩක් වැදගත් A-level විභාගෙට මුහුණ දෙන්නේ මොකද ප්‍රශ්නයකට අපි කලින් පුරුදු වෙලා පාඩම් කරන ඉල්ල ලියනවට වඩා අපි ප්‍රශ්නේ ප්‍රැක්ටිකල් පැත්තට විතරලා ඒකට උත්තරයක් ලියන්නේ ගොඩක් සාර්ථකයි. ඒ වගේම වැදගත් මතක් කරගන්න සර්ගේ ටියුට් සිස්ටම් එක සර් හැම පාඩමකම ටියුට් එකක් දෙනවා. බෝරුවට අකුරු අත්තපුරින් කියලා පොස්ට් පුරවනකට වඩා අපිට වැදගත් කරුණු සාරාංශ කරන මේ ටියුට් එකේ අඩංගු වෙනවා. ඒක නිසා අපි CR පොතක් අපි ජීවිත ලොකු පොතක් පෙරලලා පොලිසියලා අගය බලනකට වඩා ටියුට් එකේ බලද්දී අපිට ඉක්මනට ඔලුවට යනවා සහ ඉක්මනට අපි හොයන දේ හොයාගන්න පුළුවන්. තවත් වැදගත් තමයි පේපර්. අපි පේපර් කරන්න තමයි අපිට අත්දැකීම් කොහොමද මේ විභාගය හරියට ලියන්නේ කියලා. මම අන්තිම කාලෙදී දිනපතා පේපර් කරන්න බැලුවා. ඒ වගේම මේ පේපර් කරලා ඒක ලකුණු චෙක් කරන්න බැහැ. මොකද අපි පේපර් එකක් ලියලා ලකුණු චෙක් කරලා බැලුවා අපිට අඳුර ගන්න පුළුවන් මොනවා වර්ෂද අපි ලකුණු අටු වෙන්නේ, මොනවාද අපි තව දියුණු කර ගන්න ඕනේ පැති කියලා. ඉතින් මේක වැඩ කරගෙන එනකොට මට ෆිසික්ස් විෂය කරන්න තියෙන ආසාව වැඩි වුණා. මම හිතනවා මේ මට ආපු උනන්දුව වැදගත් වුණා කියලා මට A-level විභාගයේ ෆිසික්ස් වලට ඒකක් ගන්නවා. මම ගෙන අවරන් කියන්නම් දැන් කොහොමද මම මේ MCQ ස්ට්‍රක්චර්ඩ් එස්සේ කියන පේපර් එකේ කොටස් තුනට ලෑස්ති වුනේ. ෆිසික්ස් MCQ ගැන කතා කරනකොට මම විභාග ලියන ගෙදර බලනකොට මට 41ක් තිබුණා. මම ගොඩක් කරේ මට ලේසි ප්‍රශ්න වලින් මට කරන්න පුළුවන් ප්‍රශ්න වලට අවධානය දීලා අමාරු ප්‍රශ්න ගොඩක් ඇදී හිටියේ නෑ. එකපාරක් දෙපාරක් try කරා ඊට වඩා try කරන්න ගියේ නෑ. මම ලේසි ප්‍රශ්න කරලා මට ගොඩක් ටයිම් ඉතුරුන හින්දා වුණාව අමාරු ප්‍රශ්න. ෆිසික්ස් ස්ට්‍රක්චර්ඩ් එක ගැන කතා කරනකොට මම ෆිසික්ස් පොඩි කාලෙකින් කරපු හින්දා මට
ප්‍රැක්ටිකල් ගැන ලොකු අවධානයක් දෙන්න හම්බුන්නේ නැහැ. එතකොට මම දැනන් හිටියේ නැහැ කොහොමද ස්ට්‍රක්චර් පේපර් එකට හරියට උත්තරයක් ආවම ලියන්නේ වගේ මොනවයි අලුත් ප්‍රශ්න දෙන්නේ කියලා. හැබැයි සඳුන්සරි ක්ලාස් එකේ අන්තිම කාලේ වලට අපිට තිබ්බා සෙමිනාර් සීරීස් එකක්. මේ සෙමිනාර් සීරීස් එකේ දවස් 7ක් වෙනම ප්‍රැක්ටිකල් සඳහා වෙන් කරලා තිබ්බා. අපිට සර් ටියුට් එකක් දුන්න මේ ටියුට් එකේ ප්‍රැක්ටිකල් ප්‍රශ්න ස්ට්‍රක්චර් ප්‍රශ්න තිබ්බා. මේ ස්ට්‍රක්චර් ප්‍රශ්න අපිට ලියන්න දීලා අපිට ලියන්න වෙලාව දීලා අපිත් එක්ක සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරපු ඉඳන් මට තේරුණා කොහොමද මේකට ලියන්නේ මොන වගේද උත්තරයක් හරියට ස්ට්‍රක්චර් ප්‍රශ්න ටික දෙන්නේ කියලා. මට ඒක නිසා ස්ට්‍රක්චර් ටිකට මුදල් ලියගන්න පුළුවන් වුණා එන්නේ. ටෙස්ට් පේපර් එක ගැන කතා කරනකොට මම ප්‍රශ්න 5කට ලෑස්තිලා ගියා. අපිට 4ක් ලියන්න තියෙනවා වුණාට අපි 5කට ලෑස්තිලා වෙන අපිට කිසි බයක් නැහැ. මොකද අපි දන්න ප්‍රශ්නයක් වරදින්න පුළුවන්. ඒක ටික වැඩි වෙන්න පුළුවන්. අපිට ලියුවේ මොනවා වේද කියලා අපිට හිතා ගන්න බෑ. ඒක නිසා ප්‍රශ්න 4කට රිස්ටෙල ගිහිල්ලා අවදානමක් ගන්නවට වඩා හොඳම දේ තමයි ප්‍රශ්න 5කට ලෑස්ති. ඒතර පාසල් වාර විභාග පළවෙනි වසරේ සේරටම වගේ මුහුණ දීලා දෙවනි වසරේ කියන්නේ 13 වසරේ ටර්ම් ටෙස්ට් දෙකකට මුහුණ දීලා ඒකෙත් හුඟක් අඩු ලකුණු ගානක් තමයි අරන් තියෙන. ඒතර 13 වසරේ පළවෙනි ටර්ම් ටෙස්ට් එකේ ලකුණු 35. එතකොට ඒ ඉස්කෝලේ ඔය අන්තිම වාර විභාගය කියන අන්තිම වාර විභාග කිට්ටුවේ තියෙනවා ෆිට්නස් ටෙස්ට් කියලා එකක්. එතකොට ඒකට ලකුණු 36ක් වගේ තමයි හම්බෙලා තියෙන්නේ. ඒ ෆිට්නස් ටෙස්ට් එකෙත් ලකුණු 36ක් ආවට පස්සේ කොහොමත් ඒ ඉස්කෝලේ සාමාන්‍යයෙන් ලකුණු ප්‍රමාණයට අනුව සාමාර්ථයක් නිර්දේශ කරනවා. ඉතින් අන්තිම වාර විභාග වෙද්දිත් ඒ ඉස්කෝලෙන් නිර්දේශ කරනවා උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා ලැබෙන සාමාර්ථය F සාමාර්ථයක් කියලා. මැසනට් විද්‍යාලයේ අන්තිම වාර විභාග වෙද්දී උසස් පෙළ සාමාර්ථය සඳහා F සාමාර්ථයක් තමයි ලැබෙන්නේ කියලා නිර්දේශ කරපු ළමයව උසස් පෙළ විභාගයේදී මොරටු විශ්වවිද්‍යාලයට පළමු වරම තේරීපත් වෙන්න ඒ අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්න ඒ භෞතික විද්‍යාව සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන්න භෞතික විද්‍යා ගුරුවරයා විදිහට මට හැකියාව ලැබිලා තියෙනවා. පළමු වරම උසස් පෙළ ගණිතාංශයෙන් විභාගයට මුහුණ දීලා පළමු වරම ඒ සාමාර්ථ 3ක් ලබාගෙන ඉසෙඩ් අගේ 2.1ක වගේ ප්‍රමාණයක් ලබාගෙන පළමු වරම මොරටුව විශ්වවිද්‍යාලයට තේරීපත් වෙනවා. මාස 4ක් වගේ කාලයක් ඇතුළත Tamanට ලැබුණු F සාමාර්ථය ඒ සාමාර්ථයක් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒතර පාසලෙන් නිර්දේශ කරනවා අන්තිම වාර විභාග වෙද්දී උසස් පෙළට ගන්න F සාමාර්ථයක් කියලා. නමුත් උසස් පෙළ විභාගෙදී ඒ සාමාර්ථයක් වෙන තැනට වැඩ කරලා තියෙනවා. අන්තිම වාර විභාග වෙද්දිත් මෙයාගේ ලකුණු 36 තමයි තිබිලා තියෙන්නේ. එතකොට අපේ පන්තියට සහභාගී වෙලා මාසයක් දෙකක්කට කිට්ටු ගාණක් වෙනවා. ඒතර ඒ වෙනකන් එයාගේ ලකුණු අඩු මට්ටමක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අන්තිම මාස 3-4 වගේ මේ ලකුණු මට්ටම මෙයාට වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද මේ පන්තියට සහභාගී වුණාට පස්සේ අපි මේ නිවැරදි මඟ පෙන්වීම දීලා තියෙනවා. විෂය ගොඩනගා ගන්න ඕනේ කොහොමද? මේක ඉගෙන ගන්න කොහොමද? පේපර් එකකට මුහුණ දෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් හඳුනගන්නේ කොහොමද? ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයකට උත්තර දෙන්නේ කොහොමද? රචනා ප්‍රශ්නයක් තෝරගන්නේ කොහොමද? රචනා ප්‍රශ්නයකට උත්තර දෙන්නේ කොහොමද? කොහොමද තියරි ගලපලා ලියන්නේ? වැදගත්ම දේ තමයි සිද්ධාන්ත කරුණු හරියට ඉගෙන ගන්න කොහොමද? ඉතින් ඒ දේ අපි පැහැදිලිව කියලා දීලා තියෙනවා. මොකද හුඟක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි හරියට විෂය ගොඩනගා ගන්නේ නැතුව, තියරි ටික හරියට කරගන්නේ නැතුව වෙන වෙන දේවල් කරන්න යනවා. විෂය ගොඩනගා ගන්න නැතුව කොහොමද සාමාර්ථයකට යන්නේ? ඉතින් ඒක මුලින් කරන්න ඕන දෙයක්. ඊට පස්සේ කරන්න දේවල් තියෙන. ඉතින් අරක මුලින් කරන්න ඕන. ඒතර අපේ පන්තියට සහභාගී වෙන පළවෙනි කාලය ඇතුළත හරි ට්‍රැක් එකට අරගත්තා. භෞතික විද්‍යාව විෂයට අදාළව. ඒ තමන්ගේ දුර්වල තැන් ටික කියලා දීලා ඒ අදාළ තැනට අරගත්තා. ඉතින් අන්තිම මාස 3-4 වගේ වෙද්දී අරක F සාමාර්ථය ඒ සාමාර්ථයක් බවට පරිවර්තනය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. දැන් මේකේ වැදගත්ම කතාව වෙන්නේ මේ වීඩියෝ එක කරන්න කලින් මම මේ ළමයාගෙන් ඇහුවා ඔයා අන්තිම කාලේ වෙන මොකක් හරි පන්තියකට සහභාගී වුණාද කියලා. මොකද අපි A level පන්ති කරන කාලේ ළමයෙක්ට ඕන තරම් නිදහස තියෙනවා Tamanට කැමති පන්තියකට යන්න. එතකොට මම මේ වීඩියෝ එක කරන්න කලින් ඇහුවා ඔයා වෙන මොකක් හරි පන්තියකට සහභාගී වුණාද අන්තිම කාලේ. ඒතර කිව්ව දේ තමයි ඕනෙම ළමයේ මුලින් පන්තියක් තෝරගන්නවා භෞතික විද්‍යාවේ. ඒ පන්තියට සහභාගී වීම හැරුණම ඒ පන්තියේ පළවෙනි අවුරුද්දේ පේපර් ක්ලාස් එකට සහභාගී වීම ඇරුණම ඒතොර ඒ මුල් කාලේ කරපු දේවල් ඒතොර තමන්ගේ ලකුණු මට්ටම අඩු මට්ටමක තමයි තිබ්බේ. අන්තිම අවුරුද්දේ වෙද්දිත් අඩු වෙන මට්ටමේ තමයි ලකුණු තිබ්බේ. ඉතින් ඊට පස්සේ අන්තිම අවුරුද්දේ අන්තිම කාලේ අපේ පන්තියට සහභාගී වීම හැර වෙන කිසිම පන්තියකට සහභාගී වෙලා නැහැ. ඒතර වැදගත් දේ තමයි වෙනත් කිසිම ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට හෝ වෙනත් කිසිම පේපර් ක්ලාස් එකකට එක දවසකටවත් සහභාගී වෙලා නැහැ අන්තිම කාලේ. සාමාන්‍යයෙන් අපි දන්නවා පේපර් ක්ලාස් කිව්වහම ළමයි නිකන් පේපර් ක්ලාස් එක මොන වගේද කියලා බලන්න හරි යනවා. නමුත් එහෙමවත් සහභාගී වෙලා නැහැ. මමත් ඇත්තටම හිතුවේ එහෙම හරි ගිහින් ඇති කියලා. මොකද දැන් මට වුණත් තනියෙන් එහෙම ලොකු ඒ කියන්නේ එහෙම ලොකු පේපර් ක්ලාස් එකක්
ගොඩනගා ගන්න තත්ත්වෙ හිටියේ නෑ. පේපර් එකක් හදලා සතියට එක ගානේ පේපර් එකක් දීලා එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නෑ එතන. මට උනත් සාධාරණව හිතෙනවා මෙයා වෙන පේපරයක් හරි ලිව්වද නැද්ද දන්නේ නැහැ. නමුත් එහෙම ලියලත් නැහැ. ඒක ළමයාගේ කැමැත්ත. අපි විෂය හරියට උගන්වලා පාස් පේපර්ස් ටික හරියට කරවලා තියෙනවා. ඉතින් ළමයාගේ දක්ෂතාවයි ළමයාගේ හැකියාවයි ඒ හැකියාව අඳුනගෙන ඒ හැකියාව ඔස්සේ විෂය හරියට දීලා විෂය ගොඩනගලා විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය මඟ පෙන්වීම අපි කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගේ හෙවනේ හැදෙන පන්තියකට විශ්වාසයෙන් එනවා ළමයි. ඉතින් ඒ වගේම ප්‍රසිද්ධ ආයතනයක වගේ තිබ්බොත් ළමයි ඒ පන්තියට සහභාගී වෙනවා. නමුත් කිසිම ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගේ හෙවනේ හැදෙන්නේ නැති ප්‍රසිද්ධ ආයතනයකුත් නොවන. මම හිතන්නේ මේ ආයතනයට අවුරුද්දකට විතර කලින්ද කොහෙද නම දාලා පටන් අරන් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ටවුන් එකේ හෑන්ඩ් බිල් බෙදන කෙනෙක් වුණත් නම පන්තිය නම කිව්වට දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් එහෙම තියෙන පන්තියක් වෙලා අන්තිම කාලේ ඒ පන්තිය විතරක් විශ්වාස කරලා තියෙනවා. ඒතකොට තමයි මුලින් සහභාගී වෙච්ච පන්තිය හැරුණුකොට භෞතික විද්‍යාව සඳහා සහභාගී වෙලා තියෙන්නේ අපේ පන්තිය විතරයි. එතකොට එහෙම කිසිම ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගේ හෙවනේ හැදෙන්නේ නැති එහෙම ප්‍රසිද්ධ ආයතනයකුත් නොවන හුඟක් අඩු ළමයි ගාණක් ඉන්න පන්තියක් සාමාන්‍යයෙන් ළමයි විශ්වාස කරන ප්‍රමාණය බොහොම අඩුයි. ඒතකොට ඒ වගේ තත්ත්වයක් තියෙද්දි අපේ පන්තිය අන්තිම කාලේ විශ්වාස කරලා තියෙනවා. ඉතින් අපි අන්තිම කාලේ අන්තිම මාස 5 4 වගේ විතර මේ F සාමාර්ථය ඒ සාමාර්ථයක් කරන තැනට වැඩ කරලා තියෙනවා. ඉතින් මේ වගේ ෆිසික්ස් විතරක් නෙවෙයි අනිත් සබ්ජෙක්ට් තුනටත් ඔයගොල්ලෝ බැලන්ස් එකේ තියන් යන්න. මොකද ඒක ගොඩක් වැදගත්. ඔයාලා නිකන් හරි එක සබ්ජෙක්ට් එකක් අවුල් කරගෙන ෆේල් වුණාත් ඒ level ෆේල්. ඒකින්ද වැදගත්ම දේ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගෙන යන එක. එතකොට තවත් මට කියන්න තියෙන්නේ පරක්කුයි කියලා හිතන්න එපා. කවදාවත් අතාරින්න එපා. ඔයාලට කරන්න පුළුවන්. මොකද මාත් අතෑරිලා මේ කරන්න බෑ කියලා හිතන් ඉඳලා තමයි අල්තිමෝත මේ විදියට මට කරන්න හම්බුනේ. ඉතින් අපි අපේ පන්තිවල ළමයින්ට විෂය හරියට උගන්වලා දීලා තියෙනවා. එතකොට උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන ළමයෙක්ට හරියට මේ විෂය ගොඩනගා ගන්න අවශ්‍ය මඟ පෙන්වීම අපි කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක බලන ළමයින්ට කියන්නේ තමන් මොන මට්ටමක හිටියත් තමන්ට ගැළපෙන ක්‍රමයක් හොයාගෙන වැඩ කරන්න. සමහරට තමන් අනුගමනය කරන්නේ තමන්ට නොගැලපෙන ක්‍රමයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ගේ මේක තමයි මගේ උපරිමය, මේක තමයි මට යන්න පුළුවන් උපරිමය, මේක තමයි මගේ හැටි කියලා හිතන්නේ නැතුව තමන්ට ගැළපෙන ක්‍රමයක් හොයාගෙන මේ විෂයට මහන්සි වෙන්න. ඉතින් ඔය හැමෝටම තමන්ට ආවේනික හැකියාවක් දක්ෂතාවක් තියෙනවා. ඉතින් ඒ දක්ෂතාවෙන් හරියට වැඩක් ගන්නත් මේ විෂය හරියට ගොඩනගා ගන්න ඕනේ. ඉතින් මේ වගේ ප්‍රතිඵල ගන්න ළමයින්ට තමන්ට ආවේනික හැකියාවක් දක්ෂතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ වගේ අඩු සාමාර්ථයක් කෙටි කාලයක් තුල ඉහළ සාමාර්ථයකට ගන්න. ඉතින් ඒකට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න ගුරුවරයෙක් විදිහට මට හැකියාව ලැබිලා තියෙනවා. හුඟක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි භෞතික විද්‍යාව විෂය හරියට ගොඩනගා ගන්නේ නැතුව නිකන් ප්‍රශ්න කරන්න මහන්සි වෙනවා. වෙන මොනවා හරි විකාර කර ඉන්නවා. ඉවර වෙලා විභාගෙ කිට්ටුවෙද්දි මොනවා හරි ප්‍රශ්න ටිකක් කරන්න උත්සාහ කරනවා. මුලින්ම මේක විද්‍යා විෂයක් තාර්කික විෂයක් වුණාම මේක විෂය කරුණු හරියට ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මුලින් කරන්න ඕනේ. ඊට පස්සේ විෂය හරියට ඉගෙන ගත්තට පස්සේ ඒක යෙදීම් ටික හරියට කරන්න අපි උගන්වනවා. ඒක විෂය හරියට ඉගෙනගෙන ඒක යෙදීම් හරියට කළා. ඊට පස්සේ විභාග ප්‍රශ්න පත්‍රයේ රටාවට අපි හුරු වෙන්න ඕනේ. ඉතින් ඔය ක්‍රියාපිළිවෙල අපි පන්තිවල හරියට ළමයින්ට උගන්වනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල විදිහට තමයි මේ වගේ අඩු මට්ටමක ඉන්න ළමයි තමන් ඉන්න මට්ටමින් ඉහළට යන්නේ. මම හිතනවා මම කතාව ප්‍රෝජනවත් වෙන්නද කියලා. ඒ වගේම මම සුබපතන ඔයගලන්ට ඉදිරියට එන ඒ විභාගේ ඔයාලත් බලාපොරොත්තු වෙන රිසල්ට් එක ගන්න පුළුවන් වෙන්න කියලා. තමන් හැමෝටම තමන්ට ආවේනික හැකියාවක් දක්ෂතාවක් තියෙනවා. ඒකෙන් හරියට වැඩක් ගන්න, හරියට විෂය ඉගෙන ගන්න, හරියට ඒවැ යෙදීම් ටික හරියට කරන්න, හරියට පාස් පේපර්ස් ටික කරන්න, මොඩල් පේපර්ස් කරන්න. එතකොට මේ විෂය ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම හැකියාවක් තියෙනවා, දක්ෂතාවක් තියෙනවා. ඉතින් ඔයාලා හැමෝටම තමන්ගේ අනාගතය සාර්ථක වෙන විදිහට මේ විභාගේ කරලා සාර්ථකව අවසන් කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.